මම දන්න එක පවුලක මෙහෙම එකක් වුණා. ඒ ආච්චි ලෙඩ වෙලා ඇඳේ ඉද්දින් ඒ ආච්චිගේ දවසක් ආච්චි කෑ ගහනවා බලන්න යනකොට කළු පාට කළු කූඹි ඇවිල්ලා. මං හිතන්නේ කළු කඩි වගේ මේ දනහිසෙන් පහළ සම්පූර්ණයෙන්ම කකුල වහගෙන කනවා. ඒකට අර කට්ටිය ඉක්මනට ඇවිල්ලා අරයා කෑ ගහනවා මේ සත්තු ටික අයින් කළා. කළු කූඹි ගෝල් ඔක්කොම වැහුවා එන්නත් බැරි විදියට. ආයෙ දවසක් බලනකොට දනහිසෙමුත් උඩට ඇවිල්ලා කනවා. මේ ගෙදර මොනවා හරි කරදරයක් දෝෂයක් ඇති කියලා කොළඹට ගෙනෙච්චා. කොළඹට ගිහිල්ලා දවසක් බලනකොට දවසක් කූඹි ඇවිල්ලා මුළු ඇඟම වහගෙන. මේ ඉනෙන් පල්ල මෝන හොල්ල ඉන්නවා. ඒත් බේරගත්තා. එක දවසක් රාත්‍රියේ ගෙවිලා පහුවදා උදේ යනකොට ආච්චි නෑ. තන්නිකර කළු ගුලියක් කළු කූඹි වට කරගෙන කාලා. එතකොට කූඹි ටික අයින් කරනකොට ඇටකටු පෑදෙන තරමට කාලා. මට ඒ වෙලාවට හිතුණා ඔය අපි ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ කරනවා ඔය තෙල් කූඹි විස කූඹි කඩි ඉන්න ගුල්වල ළඟට කරට අත දාගෙන යමම් මචං පණිවිඩයක් තියෙනවා කියන්නේ රහසක් තියෙනවා කියන්නේ කියලා අර කූඹි ගුල උඩ හිටවල කනට කළ පොඩි මොනවා හරි කරලා අර කකුල් කඩියෝ කාලා අරයා නටන මේ කෑ ගහනකොට මෙයා සතුටු වෙනවා. ඔය සමහරට ඔයාලත් කළා ඇති. පව්. අපි විහිළුවට කළාට අරයා හිටගත්තේ ඇත්තට කඩි කෑවේ විස තෙල් කූඹි කෑවේ බොරුවට නෙවෙයි. විහිළුවට නෙවෙයි ඇත්තට. කොල්ලෝ බයික් වල යන ගම පාරේ යන කෙල්ලෝ බය කරන්න ළඟින් ගන්නවා. විහිළුවට කරන්නේ. කෙල්ල බය වෙන්නේ විහිළුවට නෙවෙයි. මං කියන එක තේරෙනවද? පව් කියන්නේ ඕවට. විහිළුවට කරන විහිළුවට යාළුවෙක්ගේ ඇඳුම් හංගපු පව් නොකරපු මිනිස්සෙකුටත් ඇඳුම් නැතුව ඉපදෙන්න ඕනා නම් දුවේ පුතේ පින් කියලා જાතියක් තියෙනවා. පව් කියලා જાතියක් තියෙනවා. මෙලොවක් කියලා එකක් තියෙනවා. පරලොවක් කියලා එකක් තියෙනවා. මරුණට පස්සේ ඉපදෙනවා. අපායක් කියලා එකක් තියෙනවා. දිව්‍ය ලෝකයක් කියලා එකක් තියෙනවා. උඹලා මේවා විශ්වාස කරපල්ලා. මේවා බොරු නෙවෙයි.